හායි ඔන්න අද අපි අමුතු කෑමක් හදන්න යන්නේ. අමුතු කෑමක් කිව්වට මේ අමුතු කෑමක් නෙවෙයි, මේ ජනප්‍රිය කෑමක්, රස කෑමක්. උපේක්ෂා ගඳම ගඳ ඉස්සෝ වගයක් සුද්ධ කරන ගමන් ඉන්නේ. දැන් තමයි පටන් ගත්තේ. අපි බලමු කොහමද හදන්නේ කියලා. හරි අපි පේනවනේ. කැරට් ටිකක් කපා ගත්තා. මට බීමේකුත් හම්බුණා. අයිස් කොෆි. මේක මේ පොඩි පැකට් එකක්. ඔක්කොම හදලා තියෙන්නේ මේක දාලා අයිස් දාලා වතුර දාලා සීනි චුට්ටක් දාලා බොන්න තියෙන්නේ. පට්ට රහයි. ඇත්තම පට්ට රහයි. ඉන්දියන් මට වෙනම බෑග් එකක් ගන්න එක දාන්න. පුදුම ගඳක් තියෙන්නේ. මම අහලා තියෙන ඉස්සෝ ගඳ වෙන තරමට රහයි කියලා ඇත්තද දන්නේ. කො අපේ ගෙදරට හොල්මන් ඇවිල්ලා කවුද දන්නේ සද්ද කරනවා. දැන් දෙවෙනි පාටත් බෙල්ල සද්දයක් එනවා. මම නම් බය නැහැ. මෙයා බයයි. මේකත් පොඩි කපවන්නේ. අපි අද හදන්නේ අමුතු කෑමක්. මේක කවුරුත් කාරණේ. හදලි ඉවරනකම් මේකේ නම කියන්නේත් නැහැ. ඊට පස්සේ අපි මොකද්ද හදන්න කියලා කියන්නේ නැහැ කියලා ප්ලෑන් කරා. මොකද එහෙම වුණාම මේ බෝරින් වෙන නිසා. හදලා කනකොට කියන්නම් මේ මොකද්ද කියලා. ඔන්න බලන් ඉන්න. ඉවරයි. මට නිකන් ඒක රසයි කියලා හිතුණා. මෙයා උයන අතරේ තව එකක් හදාගන්න. ටික කරගෙන. හොල්ම. සීනි ටුක්ටු දාලා. ඉස්සර වතුර චොක්ලට් දාන්න ගහලා අරකෙන් බීට් කරගන්න. අපි එක වීඩියෝ එකකට වීඩියෝ දෙකක් හදමු. මම ලෝභකම් බලන නේද කිරිටිය වැඩිපුර දාන්න. රහක් නැති වෙයි දාන්න. ලොකු ඉස්සුකේ කරා එන්නේ. මම දැන් ඉස්සෝ එකයි චිකන් ටික සීසන් කරගන්න හදන්නේ. තමයි සෝයා සෝස් ටිකක් දානවා. ඩුනු. අතරව මෙතන දාන්නේ. සුදු ලුණු පවුඩර් එකයි ඉඟුරු එකයි චුට්ටකුයි මම මේකට තව කිරි දාන්නත් පුළුවන්. ගම්බිරිස් ටිකකුයි දානවා. ගම්බිරිස් අපිට ලොකුම වැඩිම වියදමක් කියන්නේ කිරි වලට. මේ හැමදේම කිරි වලට. මෙන්න මේ විදිහට තමයි දැන් මේක මේ සීසන් කරගන්නේ. ඔව් මේක ටික වෙලාවක් තියෙනවා. පෙතකන් එළවලු ටික කපාවා. මැටියද?
අද නම් ටිකක් වහින්නත් වගේ නේ. පොඩියට වහිනවා. මම මේ කපරකම් මොනවද පෙන්නන්න. පේනවද බලන්නකෝ. මේ ග්ලාස් එකකට වතුර වැටලා තියෙන්නේ. දැන් ගස්වල කොළ ටික ටික එනවා. දැන් නම් මාර ලස්සනයි. පේනවද? ඒ කොළ පාට. ආසනම් අඳුරුයි. දෙයින් පොඩි වෙනසක් තියෙනවා. මොනවද ඒක මොකක්ද? අපි ඉතින් වෙනසකට එක්ක කලින් පාර වෙනස් වීඩියෝ එකක් කරා පොඩ්ඩක් මේ සමාජය දැනුවත් කරන්න ප්ලෑන් කරගෙන කරේ. මම ඉතින් ගොඩක් කට්ටිය දැනුවත් වුණා ඒ සම්බන්ධව. ගොඩක් කට්ටිය දැනුවත් වුණා වගේම සමහර අය දැනලා තියෙනවා. ගොඩක් නෙමෙයි සමහර අය නේ. කමන්නේ බැන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ බැනුම් අහන්න බලන්න තමයි කරන්නේ උපේ. ගෝවා ටිකක් හරි අමුතු. ඒ කියන්නේ අර පොඩ්ඩක් මේ ලපටි වගේ නෑ හයිය ගතියක් තියෙනවා. හයිය මදි මං හිතන්නේ. නෑ හයියයි. හයියද? කොහොමරි ගෝවානේ. දැන් අපි ලුණු කොළ ටික කපා ගන්නවා. ලුණු කොළ නේ? මේක ලංකාවේ ජනප්‍රිය කෑමක් මම දන්න ධර්මින් නම් ගොඩක් කට්ටිය ඔය අවුටින්ග්ස් වලට ගියාම එහෙම ගොඩක් ඕඩර් කරන කෑමක්. හරියට යනකොට මාර රස කෑමක්. මේ ලුණු ටික දැන් කපාගෙන ඉවරයි මෙයා. ඇදරුණා. ඇතිනේ. අපි මේක ඊයේ හදන්නදී මේ ඊයේ හදන්න අම්බුනේ නෑ මොකද බීගල්? උතර නෑ. මේ මාළු දෙස්. ඊයේ පොඩ්ඩක් හදන්න. ඊයේ අපි පැලවැව්වා. ආව්. දැන් මේ දවස්වල මේ මිනිස්සු හොගාලා පැල කරනවා මොකද දැන්? වින්ටර් එක ඉවර වෙලා අපිට ඉඩකුත් නෑ වන්න. අන්න ඒකයි ප්‍රශ්නේ. නැත්තම් අපි මෙහා එද්දි මේ ඇට වර්ග තරම් ආවා මේ එක ඒවා. අණ්ඩක්කාරෝ මේවා. හැබැයි වෙලා තින්නේ අපිට චූටි තැනක් නිසා අපිට මුකුත් කරන්න බැල්කනි එකක්වත් නැහැ. තිබ්බනම් ඇත්තටම මේ තියෙනවා මේ පස් පැකට් කරලා. ඒවා මේ මාර්ස් මේ හොඳට හදලා තියෙනවා. හොඳට වැවෙනවා ඒවා. ඉතින් ඒකක් අරගෙන වැවුවා නම් මේ ගෙදරට කන්න හදාගන්න තිබ්බනේ. වෙලාවට ඉතින් අපිට ඉඩ නැහැ. ඒ නිසා අපි බැලුවා මේ මිරිස් පැලයකුයි මිස්ටර් ගොඩක් බේකට. ඔව්. මුයි බණ්ඩක්වත් දැම්මා. ඒක ඉතින් ගේ ඇතුළේ තමයි බලමු අපි හැදීගෙන යනකොට පෙන්නන්නම් මේ සාර්ථක වුණා. ඒකෙන් අරගෙන කෑම හදලා මේ මේක මෙතන ගේ ඇතුළේ ගොවි පොලක් කරන්න හදලා. අපි දැන් මේකට බෙල් පෙපර් කෑල්ලක් කපා ගත්තා. ඒක මොනවද? මාළු මිරිස්. මාළු මිරිස්. ඒක දැන් බෙල් පෙපර් වගේ දැන් කියන්නේ ඉදිලා වගේ. දැන් අපි මොනවද දාගන්නේ? කරන්න යන්නේ. සුදු ලුණු ඉඟුරුයි පොඩ්ඩක් තරලා පේස්ට් එකක් හදාගන්න හදන්න. අපි පොඩ්ඩක් ප්ලෑන් කරා මේ පොඩ්ඩක් වෝක් එකක් දාන්න ගමන් මේ හින්න මිනිස්සුන්ගෙන් මේ අපේ රට අඳුරනවාද කියලා පොඩි මේ මොකද ඒක කියන්නේ? මොකද ඒක කියන්නේ? ඔව් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. බයත් හිතන කුටි ගන්න නිසා මේ තාජුටක් හිතනවා. සමහර මිනිස්සු හොඳයි සමහර අයට පොඩ්ඩක් මේ කේන්ති යනවා නෙමෙයි අනේ මම මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් දන්නේ නැහැ ඉතින් මිනිස්සු වැඩි කැමතිත් නැහැ වගේ වෙලා. හැබැයි සමහර මිනිස්සු මාර හොඳයි. අපි බලමු. මම කිව්වා මේ අපි අපේ මේ පාරම්පරික ගැමි කෑමක් හදනවා කියලා. ඒක පාරම්පරික කෑමක් තමයි. අපි ඒක මුලින්ම try කරා. අපිට ඒ සඳහා අත්‍යවශ්‍යම තිබ්බ එක මේ
එක්ස්පයර් වෙලා. පොඩ්ඩක් එක්ස්පයර් වෙලා අපි ඒක කෑව හදලා පොඩ්ඩක් අවුල් ගියා. ඒ නිසා අපි ඒකට වීඩියෝ එකක් ගේන්න දෙන්නේ අපිට උමනාම කරන සාධකේ නැති නිසා. අපි ඒක හම්බුනොත් ආය හදමුනේ. තියෙනවා ඒක ගන්න. ඒක තියෙනවා ඒනට පොඩ්ඩක් යන්න ඕන දුරට. ඒ නිසා මේ try කරනවා අපි ඒක හදන්න. අපිට ඇත්තටම බලන්න ඕනේ කියන තරම් මේක රහයිද කියලා. ඒක පෙනුමෙන් නම් රහයි වගේ කාලත් බලන්න ඕන රහද කියලා ඉතින්. බලමු. දැන් අපි ඉංග්‍රීසි සුදුලුණුයි තලා ගන්නවා. හරි දැන් අපි ඔක්කොම ටික කපාගෙන ඉවරයි. අපි දැන් මේක හදන්න යන්නේ. මෙන්න දැන් මෙයා මේ පෑන් එක තියලා තෙල් දාලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා දාන ඉංග්‍රීසි සුදුලුණු ටික. ඔන්න දැන් ඉංග්‍රීසි සුදුලුණුයි කලවම් කරනවා. තව තෙල් ටිකක් දානවා. තෙල් නිකන් මදි වගේනේ. ඊපස්සේ ලුණු කොළ අරින ඒ ටික දාගන්න. ලුණු කොළ ටික තියලා අනිත් ඔක්කොම ටික කලවම් කරනවා. ඒ කියන්නේ බෙල් පෙපර් හරි මාළු මිරිස් හරි ලුණුයි කැරටුයි ගෝවයි. කරනවා. කොච්චරද මේක කරගන්න ඕනද? ඒ කියන්නේ මැල වෙනකම්ද? ටික වෙලාවක් මේක මේ විදිහට කරගන්න ඕන කියලා මෙයා කියනවා. මෙයා තමයි මේක හදන්නේ. මොනවද? මොකදම ඉස්සෝ ටිකයි චිකන් ටිකයි දාන්න. ඔන්න දැන් ඉස්සෝ ටිකයි චිකන් ටිකයි කලවම් කරා. ඒක කලින් අපි ෆියුෂන් කරලා තියාගත්තේ. පෙනුමෙන් නම් රස පාටයි. අපි බලමු හදේ වෙලා මේක කොහොමද එන්නේ කියලා. තාම කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේ අපි හදන්නේ කියලා. ඇත්තටම පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මේ මුලින්ම මේකට චිකන් ටිකයි ඉස්සෝ ටිකයි දාගන්න ඕන. පොඩි අකරතැබ්බියක් වුණා. අපි මුලින්ම එළවලු ටික දාලා අන්තිමේදී චිකන් ටිකයි ඉස්සෝ ටිකයි දැම්මේ. ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි මේක හදන්න උත්සාහ කරනවා නම් මොකද කරන්න ඕන? මුලින්ම චිකන් ටිකයි ඉස්සෝ ටිකයි බැදගෙන ඉන්න ඕන. හරියට කියන්නේ කරන්න ඕන ඉතින්. ඔව් එහෙම තමයි. කොහොමද? මුලින්ම මේ චිකන් ටිකයි ඉස්සෝ ටිකයි තෙල් එකට දාගන්න. අපි බලමු කොහොමත් මේක අලුත් කෑමක් නිසා අපි කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේක කියලා. ඉතින් මේක මේ හදලා ඉවරුනම බලමු කොහොමද රහ කියලා. බලාපොරොත්තු වුණාට වඩා රස වෙන්නත් පුළුවන්. නැත්නම් කන්න බැරි වෙන්නත් පුළුවන්. නේ. අපිට එහෙම කෑම හැදිලා කියවද? එන ආසාවෙන් හදලා කන්න බැරුව අයින් කරපුවා තියනවද? ඔව්. අපි එක try කරා මේ ළඟදී දවස් දෙකකට වගේ කලින්. පුදුම ආසාවෙන් හැදුවේ මම අර කිව්වේ ගැමි කෑම. ඉතාලම දුක්බර අන්දමට අපිට ඒක අයින් කරන්න උනා. ඒකේ 아무තු රසක් ආවා බලද්දි මේ රසක් ඇත්තම ආවේ නෑ ඒකයි ප්‍රශ්නේ. නෑ ආවා. ඇඹුල් රසක් ආවා. බැරිද්දි මේ අපි නිකන් නිකමට බැලුවා ඒකේ මේ පැකට් එක අරගෙන. ඒකට එක්ස්පයර්. ඇත්තම අවුරුද්දක් විතර එක්ස්පයර් වෙලා. අපි ඉතින් බය වුණා මේ මොකද අවුලක් නම් උන්නේ නෑ. අපි කෑම ගණන් හරියට ආවේ නෑ. ඉතින් අපි අයින් කරා. දැන් මෙන්න මේක මේ විදියට තමයි තියෙන්නේ. ලුණු චුට්ටක් දානවා. දැන් අර සීසන් කරපු එකට ලුණු දැනන්න තියෙන්නේ. චුට්ටක් දාන්න. මම ඇත්තටම මේ වීඩියෝස් වලට මේ සහභාගී වෙන්න තමයි හිටියේ. අන්තිමේ දැන් මට තමයි කතානායකගේ වැඩේ කරන්න තියෙන්නේ. මම කතා කරන වැඩි නම් කියන්න. මම මේ කතා කරනකොට කම්මැලි නැති වෙයි කියලා හිතලා. මම නිකන් කියවන වැඩි නම් එතකොට මට කියන්න මම ඒක අඩු කරන්න. මෙන්න මේම තමයි මේක දැන් පේන්නේ. තමනද කිව්වා? මේක මේ තෙලේද තැම්බෙන්නේ? නෑ. නෑ ගෝවා වල වතුර තියෙනවා නේ.
කියන්න වතුර එහෙම කළා. ඔව් ගෝවා වල චිකන් වල වතුර ගති චුට්ටක් තියෙනවා නේ ඒකෙන් තමයි දැම්මේ. ඒ වතුර දාන්න ඕනේ නැහැ නේ. නෑ වතුර දාන්නේ නෑ. හරියට මිස්සෝ 9යි. මට 5යි වට 4යි. පැකට් එකේ තිබ්බේ හරියට 9යි. හරි. දැන් ඉතුරු ටිකේදී අපි එහෙනම් තාම විනාඩි 5කින් විතර පටන් ගමු. හරි. ඔන්න දැන් මේක ටිකක් තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේකට මොකද කරන්න හදන්නේ? බිත්තරයක් එකතු කරන්න හදන්නේ. පේනවද? ඔන්න දැන් බිත්තරයක් එකතු කරගත්තා. කැමති නම් බිත්තර කටුත් දාගන්න. අපි නම් දාන්නේ නැහැ. බොරු බිත්තර කටු දාන්න එපා. හැබැයි සමහර අය බිත්තර කටු කනවා. ඔව් කුඩු කරලා. ඒගොල්ලෝ මොකද්ද කරනවා ඒකේ? ඉතින් කැල්සියම් නේ. මෙන්න මේ ආකාරයට තමයි දැන් මේක දිස් වෙන්නේ. චිකන් නම් තැම්බිලා තියෙන්නේ. ආසාවට ඉස්සෙක්කේම අරගෙන කාලා බලන්න බෑ මොකද ඉස්සු නම දෙනා ඉන්නේ. ඒ නිසා හදලා ඉවරකම් ඉන්නවනේ ඉස්සෙක් කාලා බලන්න. සාමාන්‍යයෙන් ගෙදර නම් ඉතින් එක අත දාලා අරගෙන කනවා. එහෙම කන්න අමාරුයි. මොකද මට 5යි මෙයාට 4යි තියෙන්නේ. නේ. හරි. දැන් නම් අවශ්‍ය ගානට ඇවිල්ලා නේ තියෙන්නේ. ඔව්. දැන් මේකට බත් දාගමු. කලින් බත් එක හදාගත්තා. ඕ. අපිට තියෙන ලෝකේ තියෙන ලොකුම රයිස් කුකර් එක. මොන දැන් මම උයන්න ලෑස්ති වෙනවා. මම මේකට එකතු කරනවා මේ ඕක කලවම් කරලා ඉන්න ඉස්සෙල්ලා. දෙකක් ඕන. මේක දෙන්න. අදිද? එහෙනම් අර හයියනවද? අපිට ඉතින් අර ප්‍රවීණ සූපවේදී වගේ උයන්න බෑ. ඉතින් අපි ඉන්නේ හැම දෙකක් කරන් කලවම් කරනවා. ඒක කරන්න try කරන්න ආවෙන්නේ බෑ. මොනවද? අර පොකේ ගහ. උඩ දාලා බිම දාලා. වටේම බත් හලලා. වදාමු නේද? මේක දාලා කලවම් කරනවා. මොකද? උන්දානකො. ඕක දාන්න බෑ. මුලින්ම නෑ. උදත් නෑනේ. මම දැන් බත් එකට දාන්න පොඩි සෝස් එකක් හදාගන්න. මේ සෝස් එකක් හදාගන්න chili paste උයි මේ සෝයා සෝස් උයි. ඉතින් මේ දෙක දාද්දි දන්නවා හැමෝම මොකද හදන්නේ කියලා. දන්නවනම් දන්නේ නැද්දි ඉන්න. මොකද අපිත් දන්නේ නැති විදිහට තමයි හදන්නේ. දන්නවනම් දන්නේ නැහැ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක බලලා නම් subscribe කරන්න. ඉතින් මේක දැන් එකතු කරගන්න. මේ සැර ටික වැඩියෙන් කන කෙනා chili paste එක වැඩිපුර එකතු කරන්න. ඒකට වැඩි සැර කෙරෙන්නේ නැහැ. ඕකට බත් ටිකක් දාන්න. අඩිය අල්ලනවා බත්. මොකටද? නෑ මං හිතනවා මේකේ දා මේවා හදලා මොනවද කොසනේ අපි දෙන්නම හැලිලා කිරි හැලිලා වගේ දිග වටිද කලවම් කරලා උපරිම try එක දෙන හොඳට කලවම් කරන්න. ඉතින් හොඳට කලවම් කරලා දාන්න.
අන්තිමට අර කපාගත්ත ලුණු පොඩි ටිකත් එකතු කරනවා. මම දැන් ලුණු පොඩි ටිකත් එකතු කරා. ඉතින් අඩිය. හරි. මොකද්ද? ඉන්දුනීසියාවෙන් ගෙන්නන ලද මහා නාසි ගුරානි අපි ගෙදර හැදුවා. හරි. වැඩේ නම් ඉවරයි. දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. මොකද්ද? කන්නේ. ඉන්න කන්නේ බලන්න මම. නෑ කන්නේ. හරි. ඔයගොල්ලන්ට මේ දැන් පෙන්නනවද නැත්නම් හදලා කනකොට පෙන්වනවද කියලා තමයි මම කල්පනා කරේ. ඉතින් මෙයා කියනවා දැන් පෙන්වන්නලු පව් කියලා ඔයගොල්ලෝ බඩගින්නේ ඇති කියලා. ඉතින් මම දැන් පෙන්වනවා ඒ නිසා. මෙන්න මෙහෙම තමයි මේක ආවේ. දැන් අපි මේ දැන් මොකද? ඒකට උමනා කරන තව මොකක්ද දෙයක් හදන්න යන්නේ. අපි බලමු. බිත්තර දෙකක්ද බදින්න යන්නේ? බිත්තර දෙකක් බැද ගන්න ඕනේ. මොකද නැත්නම් මේ කෑම එක සම්පූර්ණ වෙන්නේ නැහැ. නැත්නම් බිත්තර දෙකක් තියෙන්න ඕනනේ. දැන් පිපිඤ්ඤ කෑල්ලක් කපා ගන්න යන්නේ. පිපිඤ්ඤ ගෙඩියක්. කෑල්ලක් නෙමෙයි. මේ ඔව් පිපිඤ්ඤ කියමුකෝ. සයිඩ් එකෙන් කන්නනේ. ඒක මට දෙන්න. මේ ආකාරයට අපි බුල්සයි එකක් දාගන්නවා. මෙන්න මේක තමයි සූර් පප්පගේ ජිම් පප්පට කන්න දෙන්නේ. මේක තමයි අද අපි හදපු කෑම එක. පෙනුමෙන් නම් රස පාටයි කාලා බලමු කොහමද කියලා. මම මේ ඇත්තමයි කියන්නේ. ඉස්සර මට ඉස්සෝ 5ක් ආවද? දන්නේ නැහැ. නියමයි. ඇත්තටම රහයි. මේ ඇත්තම රහයි. මාරු. නියමට තියෙනවා. ඒක ඉතින් අමාරුත් නෑ හදන්න. හරි. සරත් ලොකුට නෑ. කන්න පුළුවන්. හරි. නියමයි. අපි දැන් නිදහසේ කන්න යන්නේ නේද? මෙයාගේ හදුවල පස්සේ. එහෙනම් මෙන්න මේක තමයි මේක එන්නේ. කැමති අය try කරලා බලන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔක්කොටම ජය වේවා. subscribe කරන්න. රහයියා